2026 මේ ගුරු මාරුව වෘශ්චික ලග්න හිමියන්ට කොහොමද? වෘශ්චික ලග්න හිමියන් මේ වෙනකොට ගුරු ග්‍රහය ගමන් කරන්නේ අටවැන්නේ මාර්ගස්ථානේ. ඒ නිසා අෂ්ටම ගුරු දෝෂයේ ගෙවමින් තමයි වෘශ්චික ලග්න හිමියන් මේ වෙනකොට ඉන්නේ. ඒ නිසා පසුගිය කාලය පුරා ඔබට අනපේක්ෂිත වියදම්, හදිසි වෙනස්කම්, සෞඛ්‍යමය ගැටලු, කටයුතු වල ප්‍රමාද වීම, ණය වීම, වෙහෙසකරතා කරන කටයුතු වලට බාධා වැඩි කලක් තමයි ඔබ ගෙවමින් ඉන්නේ. ඒ නිසා ඔබට සතුටු වෙන්න පුළුවන් ගුරු මාරුවක් තමයි මේ උදා වෙන්න යන්නේ. මොකද මේ කාල සීමාවේ ඔබේ වැඩ පාඩු වුණා. ඔබ බලාපොරොත්තු වෙච්ච විදියට වැඩ සිදු වුණේ නැහැ. අද නෙවෙයි හෙට කියලා වැඩ කල් දාන සිදු වුණා. ඒ නිසා ගොඩක් වෙලාවට ඔබේ ජීවිතේ මේ ප්‍රමාද වෙච්ච මාස කීපයක් තමයි මේ ගෙවෙමින් පවතින්නේ. ඔබට වියදම් වැඩි වෙන අනවශ්‍ය ගමන් බිමන්, අනවශ්‍ය වියදම්, අනවශ්‍ය බාධක ඇති වෙච්ච කාලයක් තමයි ඔබ ගෙවමින් ඉන්නේ. ඉතින් මේ ගුරු මාරුවත් එක්ක 2026 ජූනි මාස දෙවනිදා සිදුවෙන ගුරු මාරුව ඔන වෘශ්චික ලග්න හිමියන්ට ඊටාම හොඳයි. මේ කාල සීමාවේ තිබිච්ච බාධක, ගැටලු, ප්‍රශ්න විසඳ ගන්න උන්න කාල සීමාවක් ඔබට ඇවිල්ලා තියෙනවා. ගුරු නවවැන්නට නැත්නම් භාග්‍යස්ථානයට පැමිණීමේදී ඔබට ගුරු උච්ච බලයෙන් නවවැන්නේ සිටින කාල සීමාවේදී ඔබගේ පෙරපින් මතුවෙන කාල සීමාවක්. විශේෂයෙන් වෘශ්චික ලග්න හිමියන්ට පරම්පරාවෙන් හෝ ඥාතීන්ගේ හෝ දෙමාපියන්ගෙන් හෝ ලැබෙන්න දේපලක් තිබුණා. ඔබ ඒක ලැබෙන එකක් නෑ කියලා හිතාගෙන හිටියනම් ඔන්න ඔබට ඒක ලැබෙන කාල සීමාව ඉබේම ලැබෙන කාල සීමාව උදා වෙලා තියෙනවා. මොකද ඔබට පෙරපින් ඔබේ අයිතිය, ඔබේ හිමිකම ලැබෙන කාල සීමාවක් තමයි ගුරු මාරුවත් එක්ක මේ නවවැන්නේ ගුරුගේ ගමන, භාග්‍යස්ථානයේ ගුරුගේ ගමන ඔබට ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ පින්දහම් කරන්න, හොඳ දේවල් කරන්න, යහපත් විදිහට යහපත් දේ ලබා ගන්න උත්සාහ කරන්න. ඒ නිසා මේ වෙලාවේ ඔබ කෝට උපක්‍රම වලින් එව නැත්තම් වැරදි ක්‍රම වලින් මුදල් හොයන්න යන්න එපා. වෘශ්චික ලග්න හිමියන්ට ඊටාම හොඳ පෙරපින් වල ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කාල සීමාවක තමයි ඔබ මේ වෙලාවේ ඉන්නේ. මොකද මේ ගුරු මාරුවත් එක්ක නවවැන්නේ ඊටාම හොඳ ග්‍රහ තත්වයක් ජූනි 2 පස්සේ ඔබට උදා වෙනවා. ගුරුගේ මේ සුබ දෘෂ්ටියත් එක්ක තුන්වැන්න, ලග්නය සහ පස්වැන්න. ඉතින් මේ කාල සීමාවේදී ඔබට විශේෂයෙන්ම ඔබට සහෝදර සහෝදරියන්ගේ උදව් ලැබෙනවා. ඔබට උදව් නොකරන සහෝදර සහෝදරියන්ගෙනුත් වෙනදට වඩා හොඳ උදව් ලැබෙන කාල සීමාවක්. දේවල් ලබා ගන්න පුළුවන් කාල සීමාවක්. ඒත් එක්කම ඔබේ දරුවන් නිසා ඔබට ඊටාම හොඳ සුබවාදී දේවල් අහන්න දකින්න ලැබෙන කාල සීමාවක්. ඒ වගේම ඉදිරියේදී තහවැන්නට ඔක්තෝබර් මාසේ 31 කටක රාශියේ ඉඳලා සිංහ රාශියට ගුරුගේ ගමනක් සිදු වෙනවා. කර්මස්ථානයේට මේ ගුරුගේ ගමන නිසා ඔබට ඔබේ වෘත්තීය ජීවිතේ ඊට හොඳ සංවර්ධනයක් ඇති කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා මේ කාල සීමාව ඔබට ඊටාම හොඳ සම්දිස්ථානයක් විදියට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබේ පසුගිය කාලේ, මේ ගෙවන කාලේ ඔබට හදිසියේ කරදර ගොඩක් සිදු වුණා. ඔබ උත්සාහවන්ත වුණාට දේවල් ලැබෙන්නම තිබිලා ලැබෙන්නේ නැතුව ගියපු කාල සීමාවක්. ඒ වගේම ඔබට රැකියා ස්ථානයේ වුණත් ඔබට ප්‍රශ්න ගැටලු ටිකක් වැඩි වෙච්ච කාල සීමාවක්. නමුත් මේ සියලු බාධක ඉවත් වෙලා ඔබට පියාගෙන හෝ වැඩිහිටි පාර්ශවයන්ගෙන් ලැබෙන්න තිබිච්ච උරුමය ලැබෙනවා. විශේෂයෙන් පියාගෙන් ලැබෙන දීපල ලැබීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔක්තෝබර් මාසයෙන් පස්සේ රැකියාවේ සංවර්ධනයක් අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඒත් එක්කම ටිකක් ගමන් බිමන් සංචාර ටිකක් ඔන්න වැඩි වෙනවා. දුර බැහැර ගමන් යන්න, නිතර ගමන් බිමන් යන්න, විදේශ සංචාර යන්න, ඇවිදින්න යන්න ටිකක් අවස්ථාවක් ඔන්න ලැබෙනවා. ඉතින් මේක ඊටාම හොඳයි. ඒ වගේම ඔබට පින්දහම් කරන්න අවශ්‍ය කරන පසුබිමත් නිර්මාණය වෙන කාල සීමාවක්. ඒ නිසා ඔබේ කාලය සහ මුදල් ඔබේ මානසික සුවය අත්පත් කරගන්න, පින්දහම් වලට යොමු කරගන්න ඊටාම හොඳ කාල සීමාවක් තමයි මේ කාල සීමාව. ඒත් එක්කම සමාජීය වශයෙන් ඔබට
ලග්න ස්ථානයේට මේ ලැබෙන ග්‍රහ දෘෂ්ටිය නිසා ඔබට කීර්තිය සහ ප්‍රශංසාව සහ ආකර්ෂණය ඊටාම හොඳ මට්ටමකට ලැබෙන කාල සීමාවක් තමයි වෘශ්චික ලග්න හිමියන්ට මේ ගුරු මාරුවත් එක්ක උදා වෙන්නේ. ඒ වගේම ඔබේ පිනට ගැළපෙන පිනට ලැබෙන සහකරුවන් ඔබේ ජීවිතේ යහපත් කරගන්න අවශ්‍ය කරන ඔබේ පිනට ලැබෙන වාසනාවන්ත සහකරුවෙක් හෝ සහකාරියක් මුණ ගැහෙන්න පුළුවන් කාලයක්. ඒ නිසා විශේෂයෙන්ම ඔබේ පෞල් ජීවිතය තුළ ගැටලු තිබුණා නම් සාමය උදා වෙන විශේෂයෙන්ම දරුවන් නිසා සාමය ඇති වෙන දරුවන්ගේ දියුණුව එක්ක සාමකාමී විදියට ජීවිතේ සුබවාදී බලාපොරොත්තු දල්වා ගන්න පුළුවන් කාල සීමාවක් වෘශ්චික ලග්න හිමියන්ට උදා වෙනවා. මොකද ඔබේ ජීවිතේ දරුවන් නිසා සතුටක් දැනෙන කාලයක් ඉදිරියට ඔබට උදා වෙනවා. ඒ වගේම ඔබට මේ වාසනා ගුණය මතුවෙනකොට ඔබ අවධානය යොමු කරන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. ඔබට දේවල් පහසුවෙන් ලැබෙනකොට ඔබ කල්පනා කරනවා මට මේ ඔක්කොම ලැබෙනවා දැන් හරි වැඩේ කියලා ඔබේ උත්සාහය පැත්තකින් තියලා වාසනාව මත යැපෙන්න හිතෙනවා. ඒ නිසා වෘශ්චික ලග්න හිමියන් වාසනාව ලැබෙනවා වගේම තමගේ උත්සාහය උනන්දුව කැපවීම අත්තරින්න හොඳ නැහැ. ඒ වගේම තමන්ගේ පවුලේ වගකීම් වගේම ඔබට පවුලෙන් බාහිරව තියෙන වගකීම් වැඩ කටයුතු ඉහළ යන්න පුළුවන්. ඒ නිසා මේ දෙක සමබරව ගෙනියන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. මොකද මේ වෙලාවේ ඔබට ඔබේ බාහිර සමාජයේ දේවල් වෙනුවෙන් ඔබේ පවුලෙන් පරිබාහිර අයගේ දේවල් වෙනුවෙන් කාලය ශ්‍රමය ධනය වැය කරන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ නිසා මේක සමබරව පවත්වා ගන්න ඔබ උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ වගේම පසුගිය කාලයේ ගත්තොත් ඔබට අටවැන්නේ ගුරු ගමන් කරනවා. මේ කාල සීමාවේදී රෝග පීඩා ඇති වෙලා තියෙනවා නම් ඒක සුවතාවයට හැරෙන්න ඊටම හොඳ තත්වයක් ඇති වෙනවා. ඉතින් මේ කාල සීමාවේදී ඔබට බොහෝ දේවල් සම්බන්ධයෙන් අවබෝධයක් ලැබෙන නිසා ගොඩක් වෙලාවට ඔබේ තියෙන අඩුපාඩු ඔබ දකිනවා. ඒ තුළ ඔබේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරන්න ඔබට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අධ්‍යාපන ශාස්ත්‍රයට ඔබ අලුත් දෙයක් ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් ඒ වගේම ඔබේ ජීවිතේ අලුතෙන් උසස් අධ්‍යාපනයට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ නිසා අතිශයින්ම සාර්ථකත්වයක් ලබා ගන්න සහ මේ සාර්ථකත්වයේ ප්‍රතිඵල භුක්ති විඳින්න ලැබෙන කාල සීමාවක් තමයි මේ ගුරු මාරුවත් එක්ක වෘශ්චික ලග්න හිමියන්ට උදා වෙන්නේ. ඒ නිසා සමස්තයක් විදිහට බැලුවම මේ කාල සීමාවේදී වෘශ්චික ලග්න හිමියන් ප්‍රශ්න ගොඩක ඉන්නේ. ගැටලු ගොඩක ඉන්නේ. අනිශ්චිතතා ගොඩක ඉන්නේ. ඒ නිසා මේ කාලේ තියෙන ගැටලු බඩ පහු වෙනවා. කරන දේ ප්‍රතිඵල නැහැ. ඒ වගේම අනවශ්‍ය වියදම් වැඩි. ඒ වගේම කරන දේ හිතපු තරම් ප්‍රතිඵල හම්බෙන්නේ නැහැ. එක ප්‍රශ්නයක් ඉවර වෙනකොට තව ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ කියන ගැටලු ටික 2026 ගුරුගේ මාරුවත් එක්ක ඔබට හොඳ පැත්තකට පෙරලා ගන්න අවස්ථාව ලැබෙනවා. 2026 ජූනි 2 ගුරු මාරුවත් එක්ක පුණ්‍ය ස්ථානයට එන ගුරු ඔබේ පෙරපින් මතු කරලා ඔබට ලැබෙන්න තියෙන බොහෝ දේවල් ගෙනත් දෙන වාසනාවට ලැබෙන අහම්බෙන් ලැබෙන නිකම්ම ලැබෙන ගොඩක් දේවල් ඔබේ ජීවිතයට එකතු කරන ඒ වගේම ඔබේ දරුවන් නිසා සතුට ඇති වෙන ඒ වගේම පෞල් ජීවිතයේ තිබිච්ච ගැටලු निराකරණය වෙන තමන්ගේ ජීවිතේ සාර්ථක කරන්න පුළුවන් පිනට ලැබෙන සහකරුවෙක් හෝ සහකාරියක් ජීවිතයට ලැබෙන ඊටාම හොඳ ගමනක් යන්න පුළුවන් ග්‍රහ රටාවක් තමයි ග්‍රහ පිහිටීමක් තමයි ගුරු මාරුවත් එක්ක වෘශ්චික ලග්න හිමියන්ට උදා වෙන්නේ.